iPhone 17 Pro Max එකයි Samsung S26 Ultra ෆෝන් එකයි ගැන මුළු ලෝකෙම කතා වෙද්දී Sony සමාගම සද්ද නැතුවම අමුතුම ගේමක් ගහලා තියෙනවා. 2026 අවුරුද්දේ නිකුත් කරපු flagship ෆෝන් එකක් වෙලා මේකේ තියෙන්නේ Full HD+ resolution එකක් තියෙන ඩිස්ප්ලේ එකක් විතරයි. හැබැයි මේ ඩිස්ප්ලේ එක පිටිපස්සේ Sony සමාගම හංගපු රහසක් තියෙනවා. මොකක්ද ඒ? Sony Xperia 1 Mark 8 ලංකාවේ මිලෙන් ලක්ෂ 5කටත් වඩා වැඩි. මේ ඩිස්ප්ලේ එක ගැන ඇහුවොත් ඔයා මට hina වෙයි. මේ ෆෝන් එක 2026 අවුරුද්දේ ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් වෙලා මේකට ඇවිල්ලා තියෙන්නේ Full HD+ resolution ඩිස්ප්ලේ එකක්. Sony සමාගම ඇයි මේ වගේ ඩිස්ප්ලේ එකක් දාලා තියෙන්නේ? මේ Sony Xperia 1 Mark 8 ෆෝන් එකේ රන් වෙන්නේ දැන්ට තියෙන ලෝකයේ තියෙන වේගවත්ම chipset එක. Snapdragon 8 Elite 5 Gen chipset එක. Adreno 840 GPU එකත් එක්ක 16GB RAM එකකුත් වෙනවා. heavy game එකම කිසිම ලැකියක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි තව ප්‍රශ්නයක් එනවා. මේ තරම් powerful chipset එකක් තියෙන ෆෝන් එකක වැඩි වෙලාවක් ගේම් ගහනකොට ෆෝන් එක රත් වෙනවා. මේ ෆෝන් එක නිකුත් වෙලා බොහොම ටික කාලයක් නිසා තාමත් කොහෙවත් reviews වල heating issue එකක් ගැන සඳහන් වෙලා නැහැ. දැන් කතා කරමු කැමරාව ගැන. Xperia 1 Mark 8 එකට triple camera setup එකක් එනවා. 48 megapixel වලින්. Sony ලා ගිය පාර නිකුත් කරපු ෆෝන් එකට වඩා මේ ෆෝන් එකේ ටෙලිෆොටෝ ලෙන්ස් එක 4 ගුණයක් විශාලයි. ඒ මදිවට අලුත්ම AI කැමරා සිස්ටම් කෙනෙකුත් ඉන්නවා කියනවා. හැබැයි ඔයාට හිතෙන්න පුළුවන් මේ ෆෝන් එකට ඇයි මෙච්චර ලොකු සෙන්සර් එකක් සහ මෙච්චර මිලක් ගෙවන්නේ කියලා. Sony සමාගම මේ උත්සාහ කරන්නේ ඔයාගේ අතේ තියෙන ෆෝන් එක DSL කැමරාවක් කරන්න. Xperia 1 Mark 8 ෆෝන් එකට මිලිඇම්පියර් 5000ක බැටරියක් එන්නේ. Sony සමාගම කියන විදිහට මේ බැටරියෙන් ඔයාට ෆෝන් එක දවස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට මගේ අදහස නම් මීට වඩා වැඩි අගයක් තියෙන බැටරියක් දෙන්න තිබ්බා. ඒ වගේම මේ ෆෝන් එක වයර් එක හරහා වොට් 30ක වේගෙන් charge කරන්න පුළුවන්. ඒකත් පොඩි අඩුවක්. ඒ වගේම අද කාලේ flagship ෆෝන් එක හොයාගන්නවත් නැති 3.5mm headphone jack එක මේ ෆෝන් එකට එනවා. ඒ විතරක් නෙවෙයි micro SD card එකක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆෝන් එකට 1TB වෙනකන් SD card එකක් ගහලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ Sony Xperia 1 Mark 8 ෆෝන් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ කාටද? හැමෝම S26 Ultra, Pixel 11 Pro, iPhone 17 Pro Max පස්සේ දුවද්දී Sony සමාගම මේ හදන්නේ වෙනම පාරක යන්න. Full HD ඩිස්ප්ලේ එකක් තිබ්බත් මිල ආසුසට නැන්දා මේක හැමෝටම ගැලපෙන ෆෝන් එකක් නෙවෙයි. මේක නිච් භාණ්ඩයක්. ඔයා හිතනවද මේ ඩිස්ප්ලේ අඩුව සහ අධික මිල එක්ක Sony සමාගම මේ කරන සෙල්ලම සාර්ථක වෙයි කියලා? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න ඕන නම් හර්ෂට අපිව subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ගිහින් එන්න. මං හර්ෂ. good day. Hazatech, next level flow. Ilanga gamana yana, this is the place to go. Hazatech, yeah, next level flow. Ilanga gamana yana, let's go.